අයිබෝවන් එක ජාතිය ටෙස් වලින් එක දේවල් මිෂය කර ඉතින්ගේ මිෂය කරයි කියලා ඒ ටෙස්ට් වලින් 100% වගේ ලයිෆ් එක ගැනවත් 100% ඔයාගේ හැසිරීම පිළිබඳවත් ඩිසිෂන් එකක් ගන්න බෑ. ඒ වගේම ඔයා මොකක් හරි දෙයක් ඉගෙනගෙන ඒකෙන් කොච්චර අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ඔයා ගාව තියෙනවද කියන එක මයින්ඩ් තමයි ටෙස්ට් එකක් පාවිච්චි කරන්න. ඉති මෙම ටෙස් පාවිච්චි කරදදි දැන්වන් කිව වගේ එක දේවල් මෙෂ කරනවා එහෙම මෙෂ කරන්න කොහොමද මොනවා යස් කරලද මෙෂ කරන්න. ඉති ඔගොල දන්න වගේ ඒ තමයි ඉතින් අපෙන් ප්‍රශ්න හල තමයි ඒ දේවල් මෙෂ කර මේ ප්‍රශ්නවලට කියනවා ටෙස්ට් අයිටම්ස් කිය. ඉතින් ටෙස්ට් අයිටම්ස් එක ආකාරෙන් අහන්ඩ පුළුවන් ඕපන් එන්ඩ කේෂන්ස් කියල තින කලෝස් එන්ඩ කේෂන්ස් කියල තියෙනවා ඉතින් ඊට පස ඔගුලු තව දැකල ඇතිව ලිකට් ස්කේල් කියලේවා තියෙනවා හරි ඇග්‍රී ස්ට්‍රෝම්ලි ඇග්‍රී ස්ට්‍රෝම්ලි ඩිසැග්‍රී ඔහොමොහොම එක රේන්ජයකට හදල තියෙන. ඉතින් එතකොට තවගොල් දැකරි හරිවරීදාන ඒවා ඉට හිස්තැම් පුරුවනේවා එතකොට මංකි වගේ ඕපන් එන්ඩ කේෂන්ස් කියල කියනික හරි නියන්තයවරත් දෙක කියල කියල හැවම උත්තරේ හතරගල් ලියන් ඒ වගේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න එක දේවත් වලට තමයි කියන්නේ ටෙස්ට් අයිටම්ස් කිය. හැබැයි ඉතින් මේ ප්‍රශ්න අහලා ඒවලින් මනින්නේ පුද්ගලයගේ විවෘත්තව අපිට පේන්ඩ තියෙන හැසිරීම් විතර. ඒවටගෙන අපි ඕවර්ඩ් බිහේවියර්ස් කිය. හරි එකනේ බාහිරව අපිට පේන්ඩ තියෙනේවා. උදාහරණයක් විදිහට අපිට ගත්තයකි මේ ප්‍රශ්න. ඉතින්ද මේකෙදී ඕවර්ඩ් බිහේවිය එකක් විදිහට අපිට කියන්න පුළුවන් මේ ළමයාගේ ගණිත ගැටලු විසඳන්න තියෙන හැකියාව තමයි මේකෙන් මනින්. කෙන අඩු කරන්න පුළුවන්ද රින සංඛ්‍යා පිළිබඳ අදහසක් තියෙනවාද ඕව තමයි. හැබැයි මේ ප්‍රශ්න ලියද්දී මේ ළමය කොච්චර කන්ෆිඩන්ට් පිටද ලියන්නේ. හරි නැත්තං අපි කියනවා කොච්චරක් මේ ළමය ඇත්තරම ඒ රින සංඛ්‍යා පිළිබඳ නැත්තං අඩු කිරීම පිළිබඳ දැනුමක් ග්‍රහණය කරගෙන තියෙනවාද කියනක අපි දන්නවා. ගැන කොච්චරක් කන්ෆිඩන්ද මේ නැත කොච්චරක් ඇංක්ෂස් දැන් ඇවිල්ල සමහරයට කියන්නර මැත් ඇංක්සයිඩි කියලගත් තියෙන කියල මැත්ස්වලින් ගනිත ගැටලුවත් දැක්කොත් ඇති ෆුල් ඇංක්ෂස් වෙලාය මැට උත්තර ලියන්න බැරිකමක් නෙමේ තියෙන්නේ. හරි හැබැයි මැත්ස් දැක්කාම ඇංක්ෂස් ඔය වගේ ප්‍රශ්න. ඉතින් ඔය වගේ දේවල් අපේ සිතිවිලිත් එක්ක තෝට්ස් අපේ ෆීලිංස් හරි සිතිවිලි හැඟීම් ඕවත් එක්ක තමයි ඉන්ටරැක්ට් වෙලා අපිට ඔය වගේ ප්‍රශ්නයෙන්. ඉතින් ඕවට තමයි කියන්න කොවර්ඩ් බිහේවියර්ස් කියලා. අපිට ඔය දේවත් කොවර්ඩ් බිහේවියර්ස් කියන ඒවා ඩිරෙක්ට්ලි අයිඩෙන්ටිෆයි කරන්න බෑ. අපිට මයින්ඩ් රීඩ් කරන්න පුළුවන් නම් ඒ වගේ දේවල් පුළුවන් නම් එතකොට හරි. එහෙම නැත්තම් ප්‍රශ්නයක් අහලා ඒකෙන් කියන්න බෑනේ මේ ළමයා ඇත්තටම මොන වගේ මානසික මට්ටමකද ඉන්නේ කියන එක. අනික උදාහරණයක් විදිහට මේ ළමයාට නිකන් ඕක ගෙස් කරන්න තිබ්බනේ. හරි. මේක ඇත්තටම මේ ළමයා ඉගෙනගෙන නැහැ. හැබැයි නිකන් ගෙස් කරලා දාන්න. ඉතින් අපි කොහොමද දන්නේ මේ ළමයා ඇත්තටම ගෙස් කරාද? හරියට හිතලා මේකට උත්තරේ දුන්නාද? එතකොට නැත්තම් මෙයා දන්නවා උත්තරේ නිකන් අඩු කරාම එන එක එන්න ඕනේ. හැබැයි ඍණද ධනද කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඒ කියන්නේ නම්බර් ලයින් එක හරියට ඔළුවට සෙට් වෙලා නැහැ වගේ එකක්. ඉතින් ඔය වගේ කොවර්ඩ් බිහේවියර්ස් මෙෂර් කරන එක ලේසි නෑ. හරි. කෙනෙක්ගේ සිතිවිලි කෙනෙක්ගේ හැඟීම් මොනවද කියන එක නිකන් ප්‍රශ්නයක් අහලා දෙන උත්තරය අනුව ඩිසයිඩ් කරන්න බෑ. මේක මම මෙෂර් කරන්න බෑ කියලා කිව්වට බෑම කියලා කියන්නත් බෑ. මෙෂර් කරන්න පුළුවන්. හැබැයි ඩිරෙක්ට්ලි අපිට මෙෂර් කරන්න බෑ. හරියට නිකන් අර ඉස්සෙල්ලා දීපු ගණිත ගැටලුවට උත්තරේ දෙන එකෙන් අපිට කියන්න පුළුවන් මෙයාට ගණිත ගැටලුව ඒ අදාළ මැතමටිකල් ඔපරේෂන්ස් පිළිබඳ අවබෝධයක් තියෙනවද නැද්ද කියන. හැබැයි එයාගේ අන්ඩර්ලයින් තෝට්ස් පිළිබඳ ඒ වෙලාවේ තිබිච්ච කන්ෆිඩන්ස් එක පිළිබඳ කිසිම දෙයක් කියන්න බෑ. හැබැයි ඒක ගැන කියන්න පුළුවන් වෙන විදිහ ප්‍රශ්න අහන්නත් පුළුවන්. හරි. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දැකලා ඇති පර්සනැලිටි ටෙස්ට්ස් කියලා තියෙනවා. හරි. එතකොට ඇන්ක්සයිටි ස්කේල්ස් කියලා තියෙනවා. එතකොට ડિප්‍රෙෂන් ඉන්වෙන්ටරිස් කියලා තියෙනවා. ඉතින් මේ වගේ එක වර්ගයේ ටෙස්ට් වර්ග තියෙනවා. ඒ වලින් අපිට පුළුවන් මේ කොවර්ඩ් බිහේවියර්ස් කියන එකත් අයිඩෙන්ටිෆයි කරන්න. හැබැයි කොවර්ඩ් බිහේවියර්ස් ඩිරෙක්ට්ලි එතන අයිඩෙන්ටිෆයි වෙන්නේ නැහැ.
ඒ දෙන උත්තරේ අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. හරියට නිකන් අපි මේ උදාහරණයක් ගත්තොත් මේ බෙක් ડિප්‍රෙෂන් ඉන්වෙන්ටරි එකේ තිබිච්ච ප්‍රශ්නයක්. එතකොට අපිට ඒකෙන් කියන්න පුළුවන් මේ ඇත්තටම හරි ගොඩක් ડિප්‍රෙස්ඩ්. හරි. දැන් මේකෙන් මේක ප්‍රශ්නයෙන් කියන්න බෑ. මේ වගේ ගොඩක් ප්‍රශ්න අහලා ඒ වලින් එක ස්කේල් එකක් අඳුරගෙන එහෙම තමයි ඒවා ඩිසයිඩ් කරන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ අහන එකේ පර්පස් එකක් විදිහට තියෙන්නේ ඇත්තටම අර කොවර්ඩ් බිහේවියර් එකක්. හරි. මෙයා ගාව ડિප්‍රෙසිව් thoughts තියනවද නැද්ද කියන එක අඳුර ගන්න. හරි. එතකොට වැරදි ප්‍රශ්න ඇහුවොත් ඒත් වැරදි. හැබැයි වැරදියට මෙයා උත්තර දුන්නා කියලා හිතන්න. දැන් අපිට කියන්න බෑනේ මේ මිනිස්සයා හරියටම මෙයාට ඔළුවට එන හැම තෝට් එකම කියයි කියලා. සමහර මිනිස්සු ඉන්නවනේ මේ ඔළුවට එන දේ කියන්නේ නැහැ. හරි. ෆුල් ડિප්‍රෙස්ඩ්. හරි. ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. හැබැයි කියන්නේ නැහැ මම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. මේ මාර ඔය මුකුත් නැහැ. ඉතින් මෙතන මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කිව්වම සමහර අය ප්‍රශ්න වලට උත්තර දෙද්දි ડિප්‍රෙස් වෙනවා. ඉතින් කොවර්ඩ් බිහේවියර් එක එහෙම ඩිරෙක්ට්ලි මයින්ඩ් බෑ. හැබැයි හරියට මේ මිනිස්සයාගේ ඔළුවට එන thoughts කිව්වොත් මෙතන හරි. මෙතනත් අපි ආයි එයා දෙන උත්තරත් එක්ක තමයි ඉතින් මේක ගොඩක් ඩිපෙන්ඩ් වෙන්නේ. මෙයා හරියට ඒ උත්තරේ දුන්නොත් මෙයා හරියට ඒ කියන්නේ මේවල හරි වැරදි උත්තර කියලා ගන්න නෑ. මෙයාගේ thoughts මෙයාගේ ඔළුවට එන thoughtsම ඒ ආකාරයෙන්ම කියලා තිබ්බොත් එතකොට හරි ස්කේල් එකක් හරි සිග්නිෆිකන්ට් රිසල්ට් එකකට අදාළ වෙන ස්කේල් එකක් ඩිසයිඩ් කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ වගේ දේවල් මේ පර්සනැලිටි සම්බන්ධ දේවල් ඩිප්‍රෙෂන් සම්බන්ධ දේවල් වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ thoughts feelings නැත්නම් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ covert behaviors මේ පේපර් එකක් දුන්න ගමන් එන ඒවා නෙමෙයි. හරි. පේපර් එක දුන්න ගමන් සමහර ඒවා ට්‍රිගර් වෙන්නත් පුළුවන්. අර මම කිව්වා වගේ maths වගේ ප්‍රශ්න සමහර අයට දැකපු ගමන් anxiety ඔය වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඉන්ටරැක්ට් වෙලා තමයි අර උත්තරේ අපි දෙන්නේ. හරි. හැබැයි අපි සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ එක තියෙන එක්සෑම් එකක් වෙන්න පුළුවන්. හරි. ඒ වගේ දෙයකකදී ඔය කොවර්ඩ් බිහේවියර්ස් කියනවා හැම කෙනෙක්ටම ෆික්ස්ඩ්. ඒ කියන්නේ හැම කෙනෙක්ම එකම මානසික මට්ටමේ ඉන්නේ. ඒවල කිසිම වෙනසක් නැහැයි කියලා හිතලා තමයි අර ප්‍රශ්න අහන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඉතින් කොච්චරක් ඒක බයස්ද කියලා. හරි. ඉතින් හැම පුද්ගලයාම අනික් කෙනාට වඩා වෙනස්නේ. හරි. හරි. එතකොට අර මං කිව්වා වගේ අර ට්‍රිගර් වෙන එක ගැන කිව්වොත් දැන් තව උදාහරණයකට අපි කිව්වොත් මේ හරි මේ ස්ටුඩන්ට්ගේ විචාරාත්මක ලිවීමේ හැකියාව තමයි මෙතන බලන්න කියලා හිතන්න. දැන් මේ උත්තරෙන් මේ ළමයාගේ විචාරාත්මක හැකියාවද මැනලා තියෙන්නේ. අනිත් කට්ටිය අපි හිතමුකෝ හරියට මේක විචාරාත්මක විදිහට නේද පෝෂක පදාර්ථ අරම මේවා ගැන කියලා උත්තරයක් දුන්නා කියලා. ඉතින් දැන් මේ ළමයා මේ කියන එකෙන් විචාරාත්මක හැකියාව ගැන මොකක් හරි පොඩි දෙයක් අපි කියමුකෝ මයින්ඩ් පුළුවන් කියලා. හැබැයි ඊටත් වඩා ඇත්තටම මේ ප්‍රශ්නේ මේ ළමයාගේ කන්ටෙක්ස්ට් එකෙන් බැලුවොත් මේ ළමයාට කොච්චරක් තරහ යනවද? හරි. මේ ළමයා කොච්චරක් පත් කන්නාසද? මේ ළමයා කොච්චරක් බඩගින්නද ඉන්නේ? හරි. ඒතකොට ඉන්ටර්වල් එක ගැන කියලා තියෙනවා මේ ළමයා කොච්චරක් ඉවසීමකින්ද ඉන්නේ? ඉතින් ඔය වගේ දේවල් තමයි මෙතන තව මෙෂර් කරන්නේ. ඉතින් මේවා හැම ළමයාටම ෆික්ස් නෑ. ඉතින් මේ වගේ දේවල් ෆික්ස් නැහැ. හරි. මෙහෙම නැතිකොට තමයි අපි දේවල් ෆික්ස් කියලා හිතලා ප්‍රශ්න අරව මේවා අහන්නේ. තවත් උදාහරණයක් විදිහට අපි කිව්වොත් මේ ස්පෝර්ට්ස් කරන ළමෙක් කියලා හිතන්න. හෙට ටූර්නමන්ට් එකක් තියෙනකොට අද එක්සෑම් එකක් ලියනවා නම් හරි ස්පෝර්ට්ස් කරන ළමයයි ස්පෝර්ට්ස් නොකරන ළමයයි අතර එකම මානසික මට්ටමද තියෙන්නේ? නෑ. අපි ඒක මයින් නෑ. ඉස්කෝලේ එක්සෑම් එකක් දෙද්දී ඕක මයින්නේ නෑනේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න, ඔය වගේ ගැටලු, හරි ඔය වගේ බයසස් එක්සෑම්ස් වල, ටෙස්ට්ස් වල තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ටෙස්ට් එකකින් කාගේවත් මුළු ජීවිතේ තියෙන හැසිරීම් රටාව නැත්තම් තමුන් ග්‍රහණය කරගත්තේ විෂය පිළිබඳ තියෙන සම්පූර්ණ දැනුම මැනෙන්නේ නැහැ. හරි. එතන දැන් අපි අද කතා කරා වගේ ඉන්ටරැක්ට් වෙනවා තමුන්ගේ thoughts, හරි තමුන්ගේ feelings එක්ක. එතකොට feelings thoughts මනින්න එක ලේසි නෑ.